අපේ රටට ආපු ලුමිනාරා පැසෙන්ජර් ක්‍රාෆ්ට් එක දෙසැම්බර් 15 ගාල්ලවරායට ආවා. ඒ ආවේ කොළඹ වරායේ ඉඳලා. ලුමිනාරා ගැන කතා කරනවා නම් ලුමිනාරා තමයි රිට්ස් කාල්ටන් යොට් කලෙක්ෂන් එකේ 3 වන වඩා දියුණුම යොට් එක. ඒ වගේම තමයි ලුමිනාරා කියන්නේ එකෝ කොන්ෂස් ප්‍රොපල්ෂන් සිස්ටම් එකක් තියෙන තිරසාර සුකෝපභෝගී සංචාර සඳහා පහසුකම් සලසන යොට් එකක්. ඉතින් රිට්ස් කාල්ටන් කම්පනි එක බලාපොරොත්තු වෙනවා හරිම ස්පෙෂල් ෆීලිං එකක් එන පැසෙන්ජර්ස්ලට ලබා දෙන්න මෙන්න මේ ලුමිනාරා යොට් එක හරහා. ඉතින් මේ යොට් එකේ රූම් එකක් $5,000ක් පමණ වෙනවා. ඒ වගේම world class dining, direct access to water sports, ocean view terrace වගේ කුඩාරියක් luxury facilities ලුමිනාරා යොට් එකේ තියෙනවා. ඒ වගේම passengers 452ක් පමණ accommodate කරන්න පුළුවන් වගේම 374ක staff එකකුත් මේ ලුමිනාරා යොට් එකේ ඉන්නවා. ඉතින් ලුමිනාරා ගාලුවරායට ඇවිල්ලා තිබුණේ ලුමිනාරා යොට් එකේ crew එක change කරන වැඩේට. ඒ වගේම තමයි ලුමිනාරා කොළඹ වරායට ආපු වෙලාවේ හරිම warm welcome එක ශ්‍රී ලංකන්ස්ලගෙන් මේ ටුවරිස්ට්ලට ලැබිලා තියෙනවා. ඉතින් එයාලා සීගිරිය හබරන යාල වගේ පැතිවල ලංකාව ඇතුලේ සංචාරය කරලා තියෙනවා. ඉතින් 15 වෙනිදා ගාලුවරායෙන් පිටත් වුණ ලුමිනාරා දැන් ඉන්දියාව බලා යාත්‍රා කරලා ඇති. ඉතින් මේ ලුමිනාරා යොට් එක ගාලුවරායේ තියෙන වෙලාවේ ඉතින් ගොඩා දෙනෙක් මේ ලුමිනාරා යොට් එක බලන්න මරයින් ඩ්‍රයිව් එකට ඇවිල්ලා තිබුණා. ඉතින් මරයින් ඩ්‍රයිව් එකට ආව කෙනෙක් නම් දන්නවා අනිවාර්යෙන්ම මේ යොට් එක හරිම ලස්සනට බලා ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඇත්තටම මේක 15 වෙනිදා උදේ වරුවේ තමයි ගාලුවරායට ඇවිල්ලා තිබුණේ. ඊට පස්සේ 15 වෙනිදා හවස 6 වගේ විතර වෙනකොට ගාලුවරායෙන් මේ ලුමිනාරා යොට් එක පිටත් වුණා ඉන්දියාව බලා. ඉතින් මං හිතනවා මේ වගේ ලක්ෂරි ක්‍රූස් එකක එක්ස්පීරියන්ස් එකක් ගන්න ගොඩාක් අය ආසාවෙන් බලාගෙන ඇති කියලා. ඇත්තටම ඒක මටත් හිතාගන්න බැරි විදිහ එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා හිතනවා. මම හරිම ආසාවෙන් ඉන්නවා මේ ලුමිනාරා වගේ යොට් එකක දවසක ට්‍රැවල් කරන්න. ඉතින් මං හිතනවා තවත් මාය මම වගේ මාස ඇති කියලා. ඉතින් මේ වගේ ලක්ෂරි පැසෙන්ජර් ක්‍රාෆ්ට් එකක මම ගිහිල්ලා නැහැ. හැබැයි මම වේල් වොචින් බලන්න නම් ගිහිල්ලා තියෙනවා. වේල් වොචින් ගිහිල්ලා තියෙනවා අර මැදට ගිහිල්ලා ලොකු ටිකක් ඒ පැසෙන්ජර් ස්ලා යන පොඩි ෂිප් එකක වගේ ගිහිල්ලා අපිට වේල්ස්ලා බලන්න එහෙම පුළුවන්. එතකොට නම් ටිකක් මුද මැදට ගිහිල්ලා තියෙනවා. ඉතින් මං හිතනවා එක්ස්පීරියන්ස් එකක් ගොඩක් අය අරගෙන ඇති කියලා. ඉතින් මේ ලුමිනාරා යොට් එක නම් අනේ හරිම ලස්සනයි. මට නම් අර දැක්කම ආස හිතුණා ඒක අර ළඟට ගාල්ලේ ඔය මරයින් ඩ්‍රයිව් එකට ආපු අය දන්නවා. ඒක ළඟට පේනවා හරිම ලස්සනයි ඒක. මේ මම මේ මෙතන උඩින් තමයි view එක ගත්තේ. ඉතින් අර මේ දකුණු පැත්තෙන් ඔයාලට පේනවා මේ මරයින් ඩ්‍රයිව් එකේ කොච්චරනම් වාහන නවත්තලා මේ යොට් එක නරඹනවද කියලා. ඉතින් ඒකත් හරිම අමුතු එක්ස්පීරියන්ස් එකක්. මොකද ඒ කියන්නේ මේ වගේ ලක්ෂරි යොට් එකක් ඒ කියන්නේ අර ඇත්තටම ලංකාව වගේ පුංචි රටක මං හිතන්නේ ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේ එකක ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් කියන්නේ ගන්න ලැබෙනවා කියන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් අපි තවත් ලස්සන වීඩියෝකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං එන්නම්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්. bye bye.